ජනාධිපතිතුමන්ගේ උපදේශ පරිදි ඒ වගේම විශේෂයෙන් බුද්ධ ශාසන හා ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ හරහා මේ ආපදා තත්ත්වය නිසා ජීවිතක්ෂයට පත්වෙච්ච ආපදා තත්ත්වයටපත් වූ සහ සියලුම දෙනා වෙනුවෙන් ආශිර්වාද පතා ඒ වගේම රටටම ආශිර්වාද පතා ආගමික වැඩසටහන් කීපයක් අපි ජාතිකව සූදානම් කරලා තිබෙනවා. ඒ අවස්ථාව බොහෝ දුරට විශේෂයෙන් උණුප්පිටිය ගංගාරාම විහාරස්ථානයේ පවත්වීමට නියමිතයි. ඒ වගේම Hindu ආගමික වතාවන් අපි සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් බම්බලපිටිය ප්‍රදේශයේ තිබෙන කදිරේෂන් කෝවිලේ තුල වජිර කෝවිලේ කියලා සඳහන් කරන කෝවිලේ තුල ඒ වගේම ඉස්ලාම් ආගමික වතාවන් පවත්වීමට අපි සූදානම් කර තිබෙනවා. වැල්ලවත්ත ජුමා මස්ජිදේ තුල ඒ වගේම ක්‍රිස්තියානි දේව මෙහෙය අපි පවත්වීම සඳහා සූදානම් කරලා තිබෙන්නේ සාන්ත පවුල් දේවස්ථානයේ තුල බොරල්ල පිහිටි. ඒ වගේම කතෝලික ආගමික වතාවන් පැවැත්වීමට අපි සූදානම් කරලා තිබෙනවා සාන්ත ජෝසප් දේවස්ථානයේ ග්‍රෑන්ඩ් පාස් විශේෂයෙන් ඒ හා සමගාමීව අපි සමස්ත රටේ ජනාධිපතිතුමාත් ඇමතුමාත් ආරාධනා කරා. අපිත් ආරාධනා කරනවා මේ රටේ ඉන්න සියලුම දෙනාට තම තමන් ජීවත් වෙන ප්‍රදේශයේ තිබෙන ඒ ආගමික ස්ථානයන් තුල මේ විපතට පත්වෙච්ච ඒ සියලු දෙනාවෙන් ජීවිතක්ෂයට පත්වෙච්ච ඒ වගේම ආපදාවන්ට ලක් වෙලා ඉන්න ඒ වගේම ඒ සියලු දෙනා වෙනුවෙන් ඒ ආශිර්වාද ඒ ආගමික වතාවන් පවත්වන්නේ කියලා අපි ආරාධනා කරනවා. රටෙන්ම තිබෙන ඒ අනුව මම හිතන්නේ මේ මොහොත වෙන විට මුළු රටෙම ඉන්න ආගමික නායකයන් ඒ වගේම ආගමික ස්ථාන සූදානම් වී සිටිනවා. ඒ අවස්ථාව උදා කළේ වෙනුවෙන් කටයුතු කරන්න විශේෂයෙන් කැන්ඩියේ කටුකලේ ජුම්මා දේවස්ථානයේ තුලත් ඒ ආගමික වතාවන් පවත්වන්න අපි සූදානම් කරනවා. අපි ආරාධනා කරනවා සියලු දෙනාටම අපේම මිනිස්සුන් වෙනුවෙන් අපි එකට එකතු වෙමු කියන ආරාධනාවත් එක්ක